මේ වීඩියෝ එක කාලෙකට කලින් ඔයාලට පෙන්වන්න තිබුණු වීඩියෝ එක. ඉතිං මට හරියට වීඩියෝස් ටික කලෙක්ට් කරගන්න බැරිවෙච්ච නිසා තමයි මට ඔයාලට මේක වීඩියෝ එකක් ගන්න බැරි වුණේ. ඉතින් ඒ කොහොමුණත් මල්ලඟ තියෙන පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා ඔන්න ඔයාලට මම මේක පෙන්වන්න ඕනි කියලා හිතුවා. මේ තියෙන්නේ මම රූපවාහිනී නිවේදිකාවක් විදිහට පළවෙනියටම වැඩසටහනකට වැඩසටහනකට සහභාගී වුණ වැඩසටහනේ කොටසක් තමයි මේ ඔයාලට පේටි. මේ තියෙන්නේ TV දිදුල කිඩ්ස් ස්ටුඩියෝ එක ඇතුලේ මගේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරපු දවස. එහෙමත් නැත්නම් ෂූට් කරපු දවස. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ඒ වැඩසටහනේ ෂූට්ස් කොහොමද සිද්ධ වුණේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇයි ස්වාමීන් වහන්සේ අපි මේ දෙතරවාරි 4 වෙනිදාට නිදහස සභාවේ මේ දරුවගේ ලෝකය තුල දරුවට අහිමි වෙලා තියෙන ස්වභාවයක් විතරයි. අපි වැඩිපුර ගමන් කරන්නේ බස් රථයේ තුල. ඉතින් ස්ටුඩියෝ එක ඇතුලේ මේ විදිහට මේක ෂූට් වුණාට මෙන්න මේ විදිහට තමයි ටීවී එකේ ටෙලිකාස්ට් උනේ. පෙබරවාරි 4 වෙනිදා. ඉතින් මේක අවුරුදු 77කට කලින් තමයි අද වැනි දවසක ශ්‍රී ලාංකික අපිට නිදහස ලැබෙන්නේ. ඉතින් අද TV දිදුල නිදහස් දින අපේ කුංචි වැඩසටහන වෙන්නේ අන්න ඒ නිදහස වෙනුවෙන්. ඉතින් අද අපත් සමග මේ සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන්නේ නම කියන්නට අවසරයි ස්වාමීන් වහන්සේ හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම වාසී මෙදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ තමයි අද දින අපේ වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් පුංචි යාළුවනේ අග්‍රණීය නංගී මල්ලියේ අපි මේ නිදහස තමයි අද වැඩසටහනේ තේමාව. එතකොට මීට ප්‍රථම අපි නිදහස ගැන කතා කරොත් අපි හිතෙන් ආවර්ජනය කළොත් ඉස්සල්ලාම අපේ රටට පැමිණෙන්නේ පෘතුගීසීන්. ඉන් අනතුරුව නන්දේසීන්, ඉන් අනතුරුව අවසානයේදී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට අපේ මේ ශ්‍රී ලංකාව පත් වෙනවා. ඉතින් ඉන් අනතුරුව තමයි අපි විවිධ අරගල කරමින් අපේ මේ නිදහස ලබා ගන්නේ. ඉතින් මේ නිදහස පිළිබඳව මම තවදුරටත් කතා කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මගේ පළවෙනි ප්‍රශ්නයේ විදිහට මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි ස්වාමීන් වහන්සේ. පෙබරවාරි 4 කියන්නේ මේ අද වගේ දවසක අපි ඇයි ස්වාමීන් වහන්සේ මේ නිදහස සමරන්නේ? තෙරුවන් සරණයි ඔෂදී ඒ වගේම ඉතින් මේ වැඩසටහනින් මට හම්බෙච්ච පළවෙනි සැලරි එකෙන් කියන්නේ TV ප්‍රෝග්‍රෑම් එකකින් මට ලැබුණු පළවෙනි සැලරි එකෙන් මම ගත්තා මෙන්න මේ ෂූස් දෙක. ඉතින් මේක ඊයේ තමයි මගේ ගෙදරට ආවේ. ඉතින් ඒ නිසාම මම ඊයේ හිතුවා අර වීඩියෝස් ටිකත් ඔක්කොම එකතු කරලා එකටියට මේක අන්බොක්ස් කරන වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් මගේ සැලරි එකකින් මමම ඕඩර් එකක් දාලා මේ විදිහට ඔන්ලයින් shopping center එකකින් ඔන්ලයින් ඕඩර් එකක් දාපු පළවෙනි අවස්ථාව මම ඒ නිසාම ඒකේ රිවිව් එකක් ඔන්න ඔයාලට දැන් පේනවා. මේක මං හිතුවටත් වඩා ලස්සනට තියෙනවා. මම හිතුවේ නෑ මේක ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙයි කියලා. ඒ කොහොම වුණත් මෙන්න මේ විදිහට ලස්සන අවුට්ෆිට් එකක් තියෙනවා. මේක මං කකුලට දැම්මම ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ පළවෙනි ඕඩර් එක දැම්මේ මගේම සැලරි එකෙන්. එහෙනම් මගේ වීඩියෝ එකත් එකතු වුණ ඔයාට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි.